මගේ අලුත් පාලුතින් හදපු මේ channel එක subscribe කරන්න වගේම like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා තියෙන්නේ කිසිම මුදල් ආයෝජනයක් නොකර. ඒ කියන්නේ ඔයාලා අතින් මේ වගේ කිසිම මුදලක්, ඒ කියන්නේ සත පහක්වත් මුදලක් ඔයාලා අතින් වියදම් නොවේ නොමිලේම කරන්න පුළුවන් වැඩක් තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ආයෝජනයක් නොකර නොමිලේම මම අද මේ කරලා තියෙන වීඩියෝ එක දවස ගානක් ඔයාලට පුළුවන් හොඳ ඉන්කම් එකක් ලබා ගන්න. ඉතින් ඒකට හේතුව තමයි මාත් මුලින්ම හිතුනේ මේක අරන් මුදල් ලබන්න පුළුවන් කියලා. ඒත් මාත් try කරලා බැලුවා නම් මේක ගොඩක් කල්ලි දාලා තමයි කරන්න පුළුවන් වෙලා තිබිලා තියෙන්නේ. ඒත් අපි නොදැනුවත්කම ඉන්න තමයි අපිට මේකට යන්න බැරිලා තියෙන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගහලා තියෙනවා app එකක් වෙබ්සයිට් එකක් නෙමෙයි. ඉතින් ඔයාලට මේක නිත්‍යානුකූලව ඒ කියන්නේ Play Store එකේම තියෙනවා. Play Store එක අරන් download කරගෙන ඔයාලට මේක වැඩ කරන්න පුළුවන්. ඉතින් මේක වැඩ කරන්න කියලා ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ඉතාමත් සරල දේවල් ටිකක් තමයි ඔයාලට මේක කරන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට සරලව කියලා දෙන්නම් මේක කරන්න කොහොමද කියලා. ඉතින් ඒ වගේ තමයි මේක මම ගන්න ප්‍රධානතම හේතුව තමයි මේකේදී ඔයාලට ඉන්කම් එක ඔයාලට ප්‍රධාන විදිහට දෙයකට ගන්න පුළුවන්. ඉතින් එකක් තමයි ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ තියෙන SIM එකට ඔයාලට රීලෝඩ් කරනකොට මේක ඔයාලට මුදල් ටික ගන්න පුළුවන්. ඉතින් අනිත් තමයි ඔයාලට ගන්න කොට තියෙනවා PayPal account එක, Pay account එක. මේ වගේ ඔයාලට වෙනම account එකක් හදපෙන්නක් තියෙනවා නම් ඔයාලට bank card එක ගන්න ඔයාලට ඒක හරහා ගන්නත් පුළුවන්. එහෙම නැති කෙනෙක් කියනවා account නැතුව නිකන් මේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා හදන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන මොබයිල් SIM එකට මේක රීලෝඩ් එකක් කරලා ලබා ගන්න. ඉතින් ඔන්න ඔයින තමයි මම මේක ගැන වීඩියෝ එකක් කරන්න ඕන හේතුව. ඉතින් මේ app එකත් ඇවිල්ලා මම අද වීඩියෝ එකකින් ඔයාලට ගෙනාවට මේක අවුරුදු 3ක් පරණයි. මේක අවුරුදු 3ක ඉඳන් තමයි මිනිස්සු අතරට ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලුවොත් එහෙනම් Google Play Store එකට ගිහිල්ලා මේක download කරලා දෙනවා 10 million. ඉතින් ඒ කියන්නේ download වාර ලක්ෂ 100ක් මේක complete වෙලා තියෙනවා. ඉතින් ඒ තරම් දෙනෙක් පාවිච්චි කරන මේ app එක ඔයාත් තාම අරගෙන නැත්තම් ඔයාටත් පුළුවන් මගේ වීඩියෝ එක බලලා ඔයාටත් මේක scroll කරගෙන ඉවරලා මේක වැඩ කරලා හොඳ ඉන්කම් එකක් ලබා ගන්න. එහෙනම් ඉතින් තාත් කතා කරමු අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක ගිහින් කතා කරමු කොහොමද මේක අරන් මුදල් ලබන්නේ කියලා. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා ඔයා join us කරන්න. අදම නම් මේ මගේ වීඩියෝ එකක් බලන්නේ. ඔයාලා පුළුවන් පල්ලෙන් subscribe button එක click කරලා අරගෙන bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට පුළුවන් මගේ YouTube channel එක අලුතෙන් වීඩියෝ එකක් upload කරපුවා ඔයාගේ smartphone එකට notification නම් මාර්ගෙන් අන්නේ වීඩියෝ එක ගෙන්න ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට කියවනේ මේකට application එකක් ඔයාලා Play Store එකේ download කරගන්න ඕන කියලා. ඉතින් මේක website එකේ තියෙන app එකක්. ඉතින් මේ app එක නම තමයි Clip Apps. ඉතින් ඔයාලා මේක download කරගන්න ඕන. ඔයාලා තියෙන Android phone එක නම් ඔයාලා පුළුවන් Play Store එකෙන් මේක download කරගන්න. ඔයාලා තියෙන iPhone එකක් නම් ඔයාලා පුළුවන් App Store එකට ගිහලා මේක download කරගන්න. හරි. දැන් එහෙනම් අපි මේක මුලින්ම install කරගෙන පළවෙනි step එකේ ඉඳගෙන බලමු මේකෙන් අවසානට ගිහලා කොහොමද මේකෙන් මුදල් ලබන්නේ කියලා. හරි දැන් එහෙනම් අපි smartphone එකට ගිහලා බලමු කොහොමද මේක අරන් මුදල් ලබන්නේ කියලා. ඉතින් මේ Clip Apps කියන app එක ඔයාගේ smartphone එකේ install කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක එක සැරයක් touch කරලා පළවෙනි සැරේට open කරන්න. ඉතින් පළවෙනි සැරේට open කරද්දී ඔයාලට නම් මේක central කාර්යල Google email එකට ඉතින් ඔයාලට පුළුවන් ඔයා කැමති email එකක් දීලා මෙතනින් ඉස්සරහට එන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා දානවා මෙතන mail ද email ද කියලා. ඉතින් මෙතන මම mail කියන එක touch කරා. ඊට පස්සේ ඔයාගේ nickname එක type කරගන්න. ඉතින් මම මෙතන type කරනවා ඉස්සෙල් සෝලෝ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර උඩ තියෙන profile icon එක click කරලා මේකට ඔයා කියලා profile එකක් දාගන්න. ඉතින් මම මේක දින alert එකක් select කරනවා. මම ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ මම මේ පල්ලෙන් තියෙන next කියන බටන් එක උඩ ඉස්සරහට touch කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් එනවා ඔයා කැමති categories ටිකක් තෝරන්න කියලා. ඉතින් ඔයා කැමති ඔයා interested වෙලා තියෙන content පහක් තෝරලා මෙතනින් next දෙන්න පුළුවන්. ඉතින් මම මේ පහක් තෝරගත්තා. දැන් මෙතනින් මම next කියන බටන් එක උඩ ඉස්සරහට touch කරනවා. ඉතින් ඊට පස්සේ open වෙන interface එකේ ඔයාලට පේනවා adding option එකක් තියෙනවා rewards කියලා. ඉතින් අපි මෙන්න මේක තමයි අපේ මේ app එකේ තියෙන main option එක. ඉතින් මේකට කියන පස්සේ තමයි ඔයාගේ coin balance එක, ඒ වගේ තමයි ඔයාලට ගන්න තියෙන coins, ඔයාලට එකතු කරගන්න පුළුවන් cash ප්‍රමාණය. මෙන්න මේ සේරම ඔයාලට මේ customize කරන්න තියෙන්නේ මෙන්න මේ rewards කියන option එක හරහා තමයි. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේක අරන් මුදල් ලබන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. ඉතින් මේකේ මුදල් ලබන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි මේකේ videos බලලා. ඉතින් මේ පළවෙනි option එක තමයි videos කියන option එක. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට පේන්නේ මේ videos වලට අපිට like කරන්න පුළුවන්. ඒකට point එක ගන්න අපිට මේකට හම්බෙනවා. ඒ තමයි videos බලපුවාම අපිට point විශාල ප්‍රමාණයක් හම්බෙනවා. ඒ හම්බෙන point තමයි dollars වලට අපිට change කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේ video දෙක ඉන්නවා videos play කරලා පෙන්නන්න. ඒකට මම like කරලා වෙනවා ඔයාලට point එක තුන ඇති. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ videos බලලා අමතරවත් අපිට මේක මුදල් ලබන්න පුළුවන්. ඉතින් අන්න ඒක මොනවද කියලා දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලට පේන්නේ උඩින්ම මට මේක gift එකක් තියෙනවා. ඉතින් දැන් මම මෙන්න මේක උඩ ඉස්සරහ touch කරලා මේක open කරනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක උඩ ඉස්සරහ touch කරලා open කරාට පස්සේ free 439ක් coin අපිට එකතු වුණා. ඉතින් ඒ වගේ තමයි මේ වගේ එක එක විදිහේ gift ගොඩක් අපිට මෙන්න මේක අරන් එකතු වෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙනවා ඇති. ඉතින් මෙන්න මේ gift එක ඔයාලට password බලන්න මෙතනින් close කරන්න. ඉතින් හොඳට මතක තියාගන්න අපිට මේ ඇඩ් වෙන හැම coin එකක් වගේම එකතු වෙන මේ හැම gift එකක්ම ඔයාලට එකතන dollars
එකට. ඉතින් ඒකත් මම වීඩියෝ මැදදී ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාලට පේන ඔප්ෂන් එක තමයි ෆ්‍රී කොයින් කියලා. ඉතින් මෙන්න මේ ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මේ ඇප් එක කරා යාලා දීලා තියෙන Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරන්න කියන ඇප්ස් වගේ. ඉතින් මේ ඇප්ස් ඩවුන්ලෝඩ් කරලා විනාඩි 5ක් වගේ කාලයක් අපි ප්ලේ කරාට පස්සේ ඒක ආරත් මෙයාලා මේ කියලා දෙන කොයින් ප්‍රමාණය අපේ ගිණුමට ඇඩ් වෙනවා. හරි දැන් මම මෙතනින් බැක් වෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ දකුණු පැත්ත උඩින්ම තියෙන ෆ්‍රීඩම් කියන එක ටච් කරනවා. ඉතින් ඔන්න දැන් මම ඔයාලට ඩොලර් එකක මුදලක් කරන් දෙන්න යන්නේ මෙන්න මේ මොහොතේදී. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දැන් මම මේ ටච් කරනවා. ඒ කියන්නේ දැන් මම මේ ටයිප් කරලා පෙන්නන අංකය ඔයාලා ස්මාර්ට්ෆෝන් එකේ මේ ඇප් එකට ගිහිල්ලා මේ ෆ්‍රීඩම් කියන එක ටයිප් කරලා මෙන්න මේ ස්පෙෂල් කෝඩ් එක අරන් ඔයාලට පුළුවන් ඩොලර් එකක මුදලක් ඔයාගේ ගිණුමට ඇඩ් කරගන්න. ඉතින් දැන් මම මේ කෝඩ් එක ඔයාලට ටයිප් කරනවා මගේ ස්මාර්ට්ෆෝන් එකේ. ඉතින් ඔයාලට පේන දැන් ඩිස්ප්ලේ එකේ එහා පැත්තට ආගේ පෙන්නනවා. මෙන්න මේ කෝඩ් එක ටයිප් කරලා ඔයාලට පුළුවන් ඩොලර් එකක මුදලක් මේ කෝඩ් එක වගේ ලබා ගන්න. ඉතින් යන්නේ කෝඩ් එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේ තමිලි පාට බටන් එක ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඩොලර් එකක මුදලක් අපේ ගිණුමට ඇඩ් වෙනවා කියලා මේකේ මැසේජ් එකක් පොප් අප් වෙනවා. ඉතින් දැන් ඔයාලට පේන දැන් මෙන්න මේ මැසේජ් එක ආවා. හරි දැන් මම ඔන්න මේ ඔයාලා වීඩියෝ එක බලාගෙන ආපු පොඩි කාලේ ඇතුළත ඔයාලට අරන් දුන්න ඩොලර් එකමාරක මුදලක්. ඔයාලට මතකද gift box එක අපිට හම්බුණා ඩොලර් භාගයක්. දැන් මේ ෆ්‍රීඩම් කෝඩ් එක ගාලා අපිට හම්බුණා ඩොලර් එක. ඔක්කොම දැන් ඩොලර් එකමාරක් මේ වෙනකොට අපි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ රිවර්ඩ් කෑ ටැබ් එකට යනවාට පස්සේ ඔයාලට පේන්නේ කෑෂ් එක්ස්චේන්ජ් කියලා එකක් තියෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ මේ තියෙන පොයින්ට්ස් ඔයාලට පුළුවන් ඩොලර් වලට චේන්ජ් කරගන්න. ඉතින් ඔයාලට පේනවා දැන් මෙතන කියලා තියෙනවා පොයින්ට් 1000කට ඩොලර් 0.01ක් හම්බෙනවා කියලා. ඉතින් දැන් මම ඒකට එක චේන්ජ් කරගන්නවා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි චේන්ජ් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පොයින්ට් එකතු කරන එක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. අර වීඩියෝස් මම ඉස්සල්ලා ඔයාලට පෙන්නුවේ. අන්න ඒ වීඩියෝස් බලපුවාම වීඩියෝ පහයින් ඔයාලට මේ ලොකු පොයින්ට් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ අපේ රිවර්ඩ් කෑ ටැබ් එකට ඇවිල්ලා උඩ තියෙන මේ කෑෂ් බැලන්ස් එකට ඉස්සරහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපේ දැන් මේවල තියෙන ඩොලර් බැලන්ස් එකත් එක්ක මේන් වොලට් එක. ඉතින් ඔයාලට පේන දැන් මම ඉස්සරහ කිව්ව විදිහට දැන් මේ වෙනකොට අපිට ඩොලර්ස් එකතු වෙලා තියෙනවා. ඩොලර්ස් එකම හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ විදිහට ඔයාලා එක එක වීඩියෝස් බලනවා වගේ පොයින්ට්ස් චේන්ජ් කරලා ස්පින් එක කරලා මේ වගේ වෙන මොනවා ටික විඩ්‍රෝවල් කරගන්න කොහොමද කියලා. ඉතින් මේක ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලට පුළුවන් PayPal එකකට දාගන්න. දෙවෙනි එක තමයි ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට මොබයිල් රීලෝඩ් එකට දාගන්න. ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන්නම් මොබයිල් රීලෝඩ් එකට දාන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි බලමු PayPal එකකට දාගන්නේ කොහොමද කියලා. හරියට බලන්න ඉස්සෙල්ලාම මොබයිල් ගිණුමට දාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක දෙවෙනි ඔප්ෂන් එකට ඔයාලා යන්න ඕන. ඊට පස්සේ ඔයාලා කොළපාට බටන් එකක් තියෙන මොබයිල් රීචාර්ජ් කියලා. ඔන්න බටන් එකට ඔයාලා සර් ටච් කරලා ඊට පස්සේ ඔයාලා ඩීටේල්ස් ඇතුළත් කරගන්න ඕන. ඉතින් පළවෙනිට මෙතන තියෙන කන්ට්‍රි එකට ඔයා ඇතුළත් කරලා අපේ රටේ ඒ කියන්නේ ශ්‍රී ලංකාව සිලෙක්ට් කරලා මොබයිල් නම්බර් එක LK94 කියන එක ඇතුළත් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ කනෙක්ෂන් එක සෙට් කරන්න. ඉතින් මම ඩයලොග් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ මම භාවිත කරනවා මොබයිල් නම්බර් එක මෙතනට එන්ටර් කරගන්න. ඉතින් මම මගේ මොබයිල් නම්බර් එක මෙතනට ඇතුළත් කරගන්නවා. ඉතින් මොබයිල් නම්බර් එක නිවැරදි ඇතුළත් කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් කන්ටිනියු දෙන්න. ඉතින් කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙතන ඩොලර්ස් 10ක් එකතු කරලා තමයි අපේ මොබයිල් එක කිලෝට බැර කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මම එයාට දාන්න මගේ එයාටෙල් සිම් එකටත් මේක try කරා. ඉතින් ඒකට දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඒකෙත් කියලා තියෙන ඩොලර් 10ක් වගේම ඩොලර් 15ක් එකතු කරලා තමයි මේකෙන් අපිට විඩ්‍රෝවල් ගන්න පුළුවන් මොබයිල් සිම් එකට කියලා. ඉතින් ඔයාලට පේන්නේ දැන් එයාටෙල් එකේ ගත්තොත් එහෙම ඩොලර්ස් 10ට උපන් 2700 අපේ මොබයිල් සිම් එකට රීචාර්ජ් කරගන්න පුළුවන් කියලා මේ කාඩ් එකේ ඇඩ් කරලා තියෙනවා. ඉතින් දැන් මම කියලා දෙන්නම් PayPal හරහා ගන්න කොහොමද කියලා. ඉතින් PayPal එකේ නම් මොබයිල් රීචාර්ජ් වගේ ලොකු ප්‍රමාණයක් එකතු කරලා ඉන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ ඩොලර් 0.10ක් වගේ තවත් පොන්චි මුදලක් එකතු කරලා ඔයාලට මේක PayPal එකේ මට බැර කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ පළවෙනි ඔප්ෂන් එක ඔයාලට පැහැදිලි දෙනවා PayPal එකේ මට බැර කරගන්න එක. ඉතින් මම ගාව තියෙන බැලන්ස් එක අනුව මෙන්න මේ තැවිලි පාට එක තමයි අන්ලොක් කරලා තියෙන්නේ. ඉතින් ඒකට ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඉස්සල්ලාම මේක සිලෙක්ට් කරන්න වෙනවා. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ PayPal එකේ මේ ඇඩ්‍රස් එක දෙලිවලා ඒකට මේ මුදල් ටික ලබා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඩොලර් 10 ඩොලර් 5 ඩොලර් 20 ඩොලර් 30 ඩොලර් 50 මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඔයා PayPal එකට ඉතාමත් ඉක්මනින් ලබා ගන්න. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් මම මේ විදිහට ගත්ත payment proof ටික ඊට history එකට ගිහින් බලමු මම කොච්චර ප්‍රමාණයක් මේකේ මුදල් මෙතන තියනවද කියලා. ඉතින් ඔන්න දැන් මම මගේ main account එකට මාරුණා. ඉතින් ඉස්සල්ලා අර ඩොලර් 1 ගානක් තිබ්බේ ඔයාලත් එක දැන් අලුතෙන්ම මම account එකක් හදලා tip tap එකේ අලුතෙන්ම මේ වැඩේ ඔයාලට පටන් ගන්නන්න කියලා දුන්නේ. ඉතින් දැන් මම මාරුණා මෙච්චර කාලයක් මම මුදල් ලැබු මගේ main account එකට. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් මගේ මේ withdrawal ගත්ත history ටික. ඉතින් history tab එකට ගියාට පස්සේ ඔයාලට පේනවා දැන් මේ වෙනකොට මට PayPal එකේ මට ඩොලර් වැටෙන්න pending වලට තියෙනවා ඩොලර් 25 වටා. ඒ වගේ තමයි ඩොලර් 11ක්. ඉතින් ඒ වගේ තමයි කොළ පාටින් වටලා තියෙන්නේ. මේ මට සාර්ථකව මගේ මුදල් ටික PayPal එකට වැඩිච්ච ඒවා. ඉතින් මේ රතු පාටින් තාම තියෙන්නේ මේක තාම pending මට්ටමේ තියෙන්නේ. තාම මුදල් මේක processing වෙනවා. තාමත් PayPal එකට වැටිලා නැහැ. ඉතින් මම ඔයාලට එකක් පෙන්නන්නම් ටච් කරලා ඉවරලා. ඉතින් මේක ටච් කරා කොළ පාටක ඔයාලට පේන්නේ මේ තුරටම නිල් පාටින් අර වැටෙනවා. ඉතින් ඒ කියන්නේ මේ සල්ලි මුදල් නිවැරදිව වැටිලා. ඉතින් මේ නිල් පාටින්
පොඩි විසරක් ටච් කරාට පස්සේ මොනවාට පේනවද? මෙන්න මේක එකක් රතු පාට වෙලා තියෙනවා. ඉතින් මේක තාමත් පින්ඩින් මට්ටමේ තියෙන්නේ. මේකට නිල් පාට හරිය වත්තට පස්සේ තමයි මුදල් ටික අපේ ගිණුමට බැර වෙන්නේ. ඉතින් මේක මේ එකතු වෙන ඩොලර්ස් ටික ඔයා PayPal ගිණුමට දාගත්තට පස්සේ ඔයාගේ PayPal එකට එකතු කරලා තියෙන බැංක් කාඩ් එක හරහා ඔයාට පුළුවන් මේක එකතු වෙන මුදල් ටික ඔයාගේ බැංක් account එකට රුපියල් වලින් ලබා ගන්න. ඉතින් කොහොමද මේක නා වීඩියෝ එක? ඉතින් මම හිතනවා අද මේක නා වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ඉතින් ඒකට හේතුව තමයි අද මම මේක නා වීඩියෝ එකේ විශේෂත්වය තමයි කිසිම මුදල් ආයෝජනය නොකර ඔයාලට මෙන්න මේ ඇප් එක කරා මුදල් ලබන්න පුළුවන්. ඉතින් ඔයාලට දැක්කනේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා. ඉතාලම සරල දේවල් ටිකක් තමයි ඔයාලට මේක මුදල් ලබන්න කරන්න තියෙන්නේ. ඉතින් දවස ගානේ නිකන් ඉඳලාට පැය භාගයක් වගේ මේකට අරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මේක අරන් දවස් වල ඉන්කම් එකක් ලබා ගන්න. ඉතින් ඔයාලට කැමති නම් මේක රීලෝඩ් කමෙන්ට් වගේ විඩ්‍රෝල් එක ගන්න පුළුවන්. එවන් නැත්නම් මම කියෝ විදියට මට PayPal එකකට විඩ්‍රෝල් එක ගන්න පුළුවන්. ඉතාලම සාර්ථක මේ ඇප් එක හරහා. ඉතින් අද මේක නම් වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා හිතුණොත් වීඩියෝ එක ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාගේ තා channel එකට අමතක join වෙච්ච කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලා තියෙන subscribe button එක click කරලා අතන තියෙන bell icon එක all press කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න. බයි.